අඩෝ මලා මේ මං බෝ හම්බෙන්න ආයි බං හිටියේ. මොකද්ද ප්‍රශ්නේ? කියපන්. උඹලා තාත්තව අනාථ නිවාසෙ දැම්මා කියන්නේ ඇත්තද බං? ඔව් බං, මල කරදරයක් බං. ගෙදර තියාගන්න බෑ. ඒක නිසා ගිහින් දැම්ම බං. ඒ අයි බං උඹ එහෙම කළේ? දැන් අපි කෑල්ලත් ගෙදර ආවනේ බං. තාත්තා ගෙදර තියාගන්න බෑ. වයසයිනේ බං. අඩෝ උඹ කොහොමද බං උඹලා තාත්තට කොහොම කරේ? උඹ පොඩි කාලේ ඉඳන් ලොකු මහත් කරලා කන්න බොන්න දුන්නේ මේ මිනිස්සයා නේද? උඹ අද හොඳ ජොබ් එකක් කරලා හොඳ පඩියක් ගන්නේ තාත්තා ඉඳන් නේද බං? උඹ කොහොමද බං මේ තාත්තා ගැන එහෙම හිතුවේ? උඹට වැඩක් නෑනේ බං ඒක. උඹ අනුන් කෙරෙත් දැල්ල හොයන්න නැතු උඹේ වැඩක් බලාගනින්. මයි යනවා බයි යන්න. උඹට මං කිව්ව දේ තව ටික දවසක් යන්න කලින් හොඳට තේරෙයි බං. මට තාත්තා නැති නිසා මං තාත්තගේ අඩුව හොඳට දන්නවා. තාත්තගේ වටිනාකමත් මට හොඳට තේරෙනවා. මට මම ඉපදුන දවසේ ඉඳන් තාත්තගේ උණුවම දැනෙලා නැහැ. තාත්තා කියන්නේ අපේ ලෝකේ වීරයා බං. මං ඒක පිටායකින් දැකලා තිබ්බට මට කවදාවත් ඒක දැනෙලා නැහැ. ඇයි බං උඹේ අතපය හතර හොඳට තිබිලා උඹේ තාත්තා අනාථ නිවාසයකට උඹ ගිහින් දැම්මේ? හෙලෝ සර්. සර්ගේ තාත්තා හાર્ට් ඇටැක් වැඩි වෙලා සර්ගේ තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කරා. තාත්තා හොස්පිටල් ඇඩ්මිට් කළා. කොහොමද එහෙම වෙන්නේ? මේ කොයි හොස්පිටල් එකෙන්ද කතා කරන්නේ? අපි කතා කරන්නේ කරුණාල හොස්පිටල් එකෙන් සර්. හරි ડોක්ටර්. මම පුළුවන් ඉක්මනට එනවා. ආදි මට සමාවෙන් බං මං ඉස්සෙල්ලා කියපු දේවල් වලට මට මේ දේ කියන්න වෙන කවුරුත් නැහැ. අපේ තාත්තට හොඳටම අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා බං. අඩෝ සිරාවට දැන් දුක් වෙලා තේරුමක් නැහැ බං. පුළුවන් තරම් ඉක්මනට කියලා උඹලා තාත්තව බලපන්. අඩෝ මට යන්න එකක් නැහැ ආදියා. මට තාත්තා ළඟට දැන් කොහොම හරි යන්න ඕනේ. ඕක මොකද්ද බං මගේ බයික් එකේ යමක්. අඩෝ උඹට පින් බං. මං අද කොහොම හරි අපේ තාත්තව ගෙදර එක්කන් එනවා බං. හරි හරි බං දැන් ඕවා හිතන්න එපා. අපි කොහමද තාත්තව ඉක්මනට හොඳ කරගෙන තාත්තව ඉක්මනට ගෙදර එක්කන් එමු. දැන් යමු. ඔයාගේ අම්මා තාත්තා ගැන ඔයාටත් වඩා හිතන්න. එයාලව ඔයාගේ ජීවිතය කරගන්න. මොකද එයාලා අපිව ලොකු මහත් කරන්න පුදුමාකාර දුක් විඳින්න ඇති. ඔයාගේ අම්මා තාත්තව කිසිම දවසක අනාථ නිවාසයකට නම් දාන්න එපා. ඒ පව ඔයාට කිසිම ආත්මික ගෙවල ඉවර කරන්න නම් බැරි වෙයි.